එහෙනම් මං ගිහින් එන්න. හොඳයි නෝනා. අපිත් එක තරහ නෑ නේද නෝනා? එයා මොනා කරන්නේ? ඔය සශීමාවත් එයාට කියන්න මං ඇවිත් ගියා කියලා. ඒද දන්නේ නෑ නෝනා. ආවොත් වා කියන්නකෝ. හොඳයි නෝනා. පරිස්සමෙන් යන්න එහෙනම්. දැන් ඉතින් යන්ශීරන් ඔය ගැන කල්පනා කරා කියලා කොහෙත්ම වැඩක් වෙන්නේ මං එන්න වයන්න. නෑ. අද නම් මං ආව කොහොමටවත් දාලා යන්නේ තනියම. චන්මෝදි වලට බැරිනොත් අසීමගේ අම්මටත් කෝල් එකක් ගන්න. ඔයාට පිස්සුද ශීරන්? එයාලා තාත්තට හොන්තරම කේන්ති ගිහින්. සශීමා කියලා කෙනෙක් නැහැයි කියලා හිතාගන්නලු. මේකේ කොහොමද ආයෙත් කෝල් කරන්නේ? ඒ කියන්නේ යාගේ තාත්තා තීරණය කරන් ඉවරයි. වෙන්නේ නැති. චන්මෝදි මට තව එක උදව්වක් කරනවාද? ඒ මොකද්ද? මට තව එක පාරක් බයිද සශිමල ගෙදර ගිහලා එන්න. ආයෙත්? ඒ මොකටද? එයාගේ තාත්තට කියන්න මම තීරණයක් ගත්තා කියලා. ශීරන් ඔයාට පිස්සුද? නෑ චන්මෝදි. මම ඒ තීරණය අරන් ඉවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරයි. ඔයාට පිස්සුද ශීරන්? යන් අමතක කරන්න ඕවා. සසිමා! උපන්දිනයක් සසීමා. ඔයා නැති ලෝකෙම මට වැඩක් නෑ සසීමා. මේ කුරිරු අදම ලෝකේ අපිට දැනක් නෑ සසීමා. ඔයා වගේ ලස්සන කෙල්ලෙක් උපදින්න වාසනාව ගෙන අප අද වගේ දවසක මගේ අවාසනාවේ ආරම්භය අතුනට. ඔයාට උපන්දිනයක්.
කෙනෙක් වෙන බලාගෙන ඉන්නවා. අවුරුද්දකින්. මගේ හිතේ යට වෙන කාටවත් ඉඩක් නැහැ. මට තේරෙන්නේ කල්පනා කර කර හිටිය කියලා ඇති වැඩක් නැහැ. අර තාත්තා කියන වේදනාවට කැමති වෙන්න. අපි කියන දේ අහලා අර ශිරාන්ලා මට කැමති වුණා නම් අද මේ ප්‍රශ්න මොකවත්ම නැන්නේ. අපරාධි. ඒ ළඟ ගඟේ වැටලා මැරුණා. ශිරාන්නය ගඟට වැටලා නෙවෙයි යන්න මැරුණේ. එයා ගඟට පැනලායි මැරුණේ. දුල තාත්තේ දැන් ඔය තාත්තට කියන් ගියාට වැඩක් නැහැ අම්මා. දුල තාත්තේ මේ එන්නකෝ. මේ බලන්න දුව කියන කතාව. මොකද ඈ බලන්න යා කියනවා ශිරාන්ලා මේ ගඟේ වැටලා මැරුන්නේ නැහැ කියලා. යා ගඟට පැනලා මැරුණා කියන්නේ. උතේ කවුද කිව්වේ? අයියා කිව්වේ. ඊනෙන් මැරෙන්න කලින් තාත්තේ. ගඟේ පැනලා මැරුණා කියලා කිව්වද? ගඟට පනිනවම් කියලා කිව්වේ නැහැ අම්මේ. ඒත් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ උපන්දිනයේ දවසේ එයා වෙනුවෙන්ම කැප වෙනවා කියලා කිව්වා. මට ඒක එදා තේරුන්නේ නැහැ. අපි හෙට උදේම ඒ දරුවා ගෙවල් පැත්ත යන්න ඕනේ. ඔව් ගිහින් බලමු. ඒත් ඉතින් ඒ දරුවට පණ දෙන්න පුළුවන් නේ. පණ දෙන්න නෙවෙයි. පින් දෙන්න. මැනිකේ. මිනිහෙක් අනුන්ගේ ජීවිතයක් නැති කරනවට වඩා විශාල පාපයක් තමන්ගේ ජීවිතේ තමන් විහිම්ම නැති කරගන්න එක. එහෙම වුණාම ඒ මනුස්සයාට ඊළඟ ආත්ම භවයක් ලබන්න ජීවත් වෙන්න මිනිස්සු ගොඩාක් පින් කරන්න වෙනවා ඒ මනුස්සයා වෙනුවෙන්. දැන් ඒ දරුවාගේ දෙමව්පියෝ මේ දිවිනහගත්ත කතන්දරේ දන්නේ නැහනේ. අපි ගිහිල්ලා ඒ දරුවාගේ දෙමව්පියෝ දැනුවත් කරන්න ඕනේ. ඒකට ඒ දෙමව්පියන්ට පුළුවන් මේ දරුවා වෙනුවෙන් වැඩි වැඩියෙන් පින් දහම් කරන්න. ඒක අපේ යුතුයකම. අම්මලා මට බෑ. ඔයා මේ කතාව කිව්වට පස්සේ අපිට කොහෙන්ම දාලා යන්න බෑ. නෑ. හෙට උදේම අපි තුන්දෙනාම එහෙ යන්න ලෑස්ති වෙන්න ඕනේ.